කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද අපිට පාසල් එකක් ලැබුණා. ඔයාලට පේනවනේ ස්නූපිත් ගියා මාත් එක්ක ඒක ගේන්න. මේක මමයි හස්බන්ඩ්ුයි අපේ ස්නෝවිටයි ගත්ත පොඩි තෑග්ගක්. අනේ ඒ දෙන්න බලනවා මොනවද ඒකේ තියෙන්නේ කියලා. හැබැයි චුට්ටක් බයත් වගේ. ඉතින් අපි එකතු වෙලා මේ විදිහට මේ පාසල් එක අන්පැක් කරන්නයි ලෑස්ති මේ. අපේ ස්නූපි වටේ කැරකි බලනවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. ස්නෝවි නම් කිසිම කැමැත්තක් නැද්ද මන්ද පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. හැබැයි ස්නූපි නම් බලාගෙන ඉන්නවා මේකේ මොනවද තියෙන්නේ කියලා එයාට දැනගන්න ඕන වගේ. ඉතින් මේකේ තිබුණේ මමයි මගේ හස්බන්ඩ්ුයි දෙන්න එකතු වෙලා අපේ ස්නූපිටයි ගත්ත පුංචි බෙඩ් එකක්. කලින් මෙයාලා දෙන්නට නිදා ගන්න තිබ්බේ කොට් ෂීට් එකක්. ඔයාලා දන්නවා ඉතින් අපි අර චූටි බබාලාට ගන්න කොට් ෂීට්. ඉතින් ඒවත් තිබුණාට මෙයාලා ඒ දෙකේ නිදාගත්තේ නැහැ. මොකද මේ පැත්ත රස්නේනේ. එයාලා කැමති නිකන් ටයිල් එකට නිදා ගන්න. ඒත් දැන් සති දෙකකට විතර කලින් අපි අපේ කාමරේට එසි මැෂින් එකක් හයි කරා. මෙයාලා දෙනා නිදාගන්නෙත් අපිත් එක්ක අපේ බෙඩ්රූම් එකේ. ඉතින් දැන් මෙයාලාට සීතලයි. එයාලට කොට් ෂීට් දෙක මදි නිදා ගන්න. ඒ නිසා අපි හිතුවා ඒ දෙනාට සුවසේ නිදා ගන්න ඕන නිසා මේ වගේ පොඩි බෙඩ් එකක් අරන් දෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි අපි මේ විදිහට පොඩි බෙඩ් එකක් අරගෙන දුන්නේ දෙන්නට. පේනවනේ දෙන්න වටේ ඇවිද බලනවා. ඒත් ඉතින් මේක උඩට එන්න නම් දෙන්න එක්කෙනෙක්වත් එච්චර ලොකු කැමැත්තක් නැහැ. බලමු අපි කවුද දැන් මේකට ඉස්සෙල්ලාම කැමැති වෙන්නේ කියලා. ස්නූපි නම් ආවට එයා ඒක උඩ නගින්න චුට්ටක් බයයි වගේ. ඔය විදිහට තමයි දෙන්න වටේ කැරකි මොනවාද මේ අලුත් බඩු කියලා බැලුවේ. ඔන්න අන්තිමේදී අපේ ස්නෝවි යාගේ එක තෝරගත්තා. මං හිතන්නේ එයා ඒකට කැමති. පේනවනේ. තාමත් එහෙම බල එයා හොයනවා මොකද්ද මේ කියලා. මං හිතන්නේ එයා ඒකට කැමති වගේ. ඒත් අපේ ස්නූපි නම් තාම ඒකට කැමති නැහැ. පේනවනේ පැත්තකට වෙලා ඉඳන් තමයි එයා ඒක බලන්නේ. අන්න ස්නෝවි නිදත් ගත්තා. පේනවනේ අපේ ස්නූපි පුරුදු විදියටම ටයිල් එක උඩටලා නිදි. එයා එයාගේ පාඩුවේ එයාගේ වැඩ. ඉතින් ඔය විදිහට තමා මමයි මගේ හස්බන්ඩ්ුයි අපේ ස්නූපිටයි මේ විදිහේ පුංචි තෑග්ගක් අරන් දුන්නේ. ස්නෝවි නම් ඒකට හරි කැමතියි වගේ. පේනවනේ එයා ඒක ඇතුළලා නිදි. ඉතින් අපේ ස්නූපිටයි ඔය විදිහට තමා තෑගි ලැබුණේ. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න.